නංගියෝ එන ගමන් දින්නේ. හරි හරි ළඟනේ ඉන්නේ. අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයා එන්න. හරි තියන්න. මේ තව ගොඩක් කළා යනවද බං? ඒ කියන ගමන්ලු බං ඉන්නේ. චුට්ටක් ඉදා. දැන් එයි. හරි ලේට් නේද අනේ? හරි පොඩ්ඩක් ඉන්නකෝ. මේ කැල්ල පට්ටද? චුට්ටක් ඉදහම් කිව්වසලා. ආවට පස්සේ බලහංකො වැඩක් නේ බං කරන්නේ. උඹලා තනේ වන්දපන්. අන්නේ නෝ. මම වැඩ ගලිවිලා එන්න. මම පරිස්සමට ඉන්න. හායි නංගී. අද මෙමය වැඩේ වෙන්නේ. මෙයා තමයි වගේ ෆොටෝස් ටික ගහන්නේ. මම පොඩ පිටිපස්සෙල්ලා ඉන්න. මෙයා වගේ වැඩේ කරනකම් ඔයා වැඩේ කරයි යන්න. අවියා පොට්ටි ගන්න නියමයි යා. නියමෙටම දිනවා බලන්නකෝ බලන්න මේ. පොදියන් පොඩක් බලන්න. ෂා ෆොටෝස් ටික මරුනේ. නේ? අයි ෆොටෝස් ටික නම් මාරිනේ. මම දැන් යන්න. හරි නංගී යෝගේ වඩ යන්න පුළුවන් දැන්. වැඩ ටික නම් ඔක්කොම ඉවරයි. ආයෙ මොනවා වැඩක් තිබ්බොත් මම ඔයාලට කතා කරන්නම්. ඇයි යන්නේ ඔච්චර යන්න හදිස්සි? තව ටිකක් ඉඳලා යන්. නෝ තෑන්ක්ස් අයියා. මං එහෙනම් යන්න. සුදු ඌව නම් මට ඇල්ලුවේ නෑ. ඇයි ඒ? එහෙම තමයි. ඔයාට කිසි අඩුපාඩුවක් නෑනේ. අන්න අර ගෙදරටලා ඉන්න. ඔයා මගේ බොයෆ්‍රෙන්ඩ් විතරයි. මං නිල්දාගෙන ලෑස්ති වෙන්න එපා. ඇඟිල්ල තරමට ඉදිබෙන්න. හරි හරි යන්නනේ. හොඳයි දයි කෙල්ල. සුපිරි කෑල්ලා. අවියා. ආයි වැඩකට ගෙන්නන්න ඕනේ කෙල්ලවා. සුපිරි. ෆොටෝස් ටික නම් හොඳට කරලා දෙනවා. ඒත් උඹ මොකටද දැන් ඔක පස්සෙන් ඔච්චර යන්නේ? දන්නවනේ බං ඉතින් මොඩලින් කරන කෙල්ලෝ. මේ අපිට ඩකල් කරන්න බැන්න වැඩකුත් නෑ බං. අපෝ අයියේ ඔයා අපි නැති තැනත් අපිටත් ඔහොම කියන ඇති. ආයෙනම් මං එන්නේ නෑ මේ වගේ වැඩවලට. නංගි චුට්ටක් කොහොම ඉන්න. මේ ඔබ කියපු දෙයක් නම් මචං මම සම්පූර්ණ විරුද්ධයි. ඔබ කොහොමද කෙල්ලෙක්ගේ ඇතුළාන්තෙම ඉන්නේ නිකන් මේ කරන දෙයකින්? කාටවත් එහෙම කරන්න බෑනේ. ඔබ කොහොමද එහෙම කරන්නේ? හරි. උඹත් ඒ පැත්ත ගණන් ගේනම් අපිව කපලා. මචං කාවත් තරහ කරගන්නවත් යාළු කරගන්නවත් නැති කරගන්නවත් නෙමෙයි මම මේ කතාව කිව්වේ. මම මේ කතාව කිව්වේ සීරියස්. මචං කෙල්ලෙක්ව කවදාවත් පිටින් මැනලා කිසිම දෙයක් තීරණය කරන්න එපා. ඒක තමයි අයියේ බලන්නකො මෙයා. මචං කවදාවත් ඒ වගේ වැඩකට